2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට පැහැර ගැනීමට සහ පහර දීමට ලක් වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද? 2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුර අනුව පැහැර ගැනීම එකයි පහර කෑම 8ක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔවුන්ගේ නම් කවරේද? පැහැර ගැනීම ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ, පහර දීම් මහින්ද ආර්යවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහායිල්, සුබ්‍රමණියම් භාස්කරන්, චමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රෂාන්ත බාලසූරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉන්දුනිල් සිසිර විජයනායක. ආ3 මේ ජනමාධ්‍යවේද සාධාරණ ඉටු කර ගැනීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී. මහින්ද ආර්යවංශ නඩු විභාග වෙමින් පවතී. ධනුෂ්ක සම්පත් සෙනවිරත්න වෛද්‍ය වාර්තාවේ සුළු තුවාල බවට ලැබී ඇති බැවින් දෙපාර්ශ්වයම ගරු අධිකරණය මගින් සමත මූල මණ්ඩලය වෙත යොමු කර ඇත. රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහායිල් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට නුවරඑළිය මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක 17165 ඇලෙටක් 25 යටතේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් රුපියල් ලක්ෂයක ශර්යප 2ක් යටතේ මුදා හැර ඇත. සෑම මාසකම අවසන් ඉරුදින පෙරවරු 9-12 අතර පොලිස් ස්ථානයට පෙනී සිටීම නියෝග කර 2025 11-20 දින දක්වා කල් තබා ඇත. සුබ්‍රමණියම් භාස්කරන් චෝදනා පත්‍ර ගොනු කිරීමට 2026 3:30 දක්වා කල් තබා ඇත. චමිල ජනිත් කුමාර ඒකනායක 2025 7:12 වන දින ගරු අධිකරණයේ කරුණු වාර්තා කර ඇත. සාක්ෂි කැඳවා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පවත්වා ඇත. සමත මණ්ඩලයට යොමු කර ඇති අතර 2026 1:07 දිනට නැවත කැඳවා ඇත. ක්‍රිෂාන්ත බාලසූරිය 2025 6:16 දින පැමිණිල්ලේ එකඟතාවය මත වන්දි ගෙවීමකින් තොරව සමත වී ඇත. සිනේෂ් උපේන්ද්‍ර දිසාධිකරණයේ විභාග වී තරයේ අවවාද කර නඩුව අවසන් කර ඇත. ඉන්දුනිල් සිසිර විජයනායක 2024 10:01 සැකකරුට රුපියල් 1000ක දඩ නොගෙවන්නේ නම් මාසයක් සිරදඬුවම් හා ඊට අමතරව මාස 6ක් බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 5ක් අත්හිටුවා ඇත. මම නම් කිව්වේ ඒ පහර කෑමට හෝ පහර ගැනීම ලක් වූ මාධ්‍යවේදී ඊළඟ කිව්වේ ගරු මන්ත්‍රීතුමා ඔවුන්ට අදාළව සිදු කරන ලද අධිකරණ ක්‍රියාවල වල ප්‍රගතිය අදාළ නොවේ.